අද කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් කීපයක්ම තිබෙනවා. ඒ වගේම රත්නපුර සැමරුමට අති විශාල ජනතාවක් අද කාන්තාව පැමිණලා හිටියා. ඉතින් මේ අපිට මේ පොඩි ගැටලුවක් තියෙනවා මේ සියලු දේවල් කරගෙන යන්නේ මේ ඡන්ද කිට්ටු හින්දාද කියලා. නෑ දැන් ඡන්ද කිට්ටු කාන්තා දිනේ එන්නේ අදාළ දිනේටනේ අපිට ඒට ගන්නත් බෑ මේට ගන්නත් බෑ. අදාළ දිනේට දෙම්මා දැන් අද බලන්න කට කපලා සෙනක දැන් ඕල් එක ඇතුළේ දාගන්න පුළුවන් 1000ක් විතර මේ පුටු දැන් ඉන්න 3000ක් විතර මේ ඇත්තටම ඉඩ නෑ. පොලිමේ ඉන්නේ පිට මේ එළියේ ඉන්නේ. ඒක තමයි බලය කාන්තා බලය. ඒ වගේම දැන් පාර්ලිමේන්තුවට බහුතර වරයක් මම හිතන්නේ සෑහෙන කාන්තා නියෝජනයක් සහභාගී වුණා. එතකොට ප්‍රාදේශ සභාවට නගර සභාවට මහනගර සභාවට එහා සමානවම නියෝජනය කරන්න අනිවාර්යයෙන් ඒක නීතියෙන් තියෙනවා කාන්තාව දාන්න ඕනි විදිය තියෙනවා. ඊට පස්සේ අපි කොහොමද කාන්තාවට රටේ අපි කතාව විතරක් නෙමෙයි අපි භාවිතයෙන් පෙන්වලා තියෙනවා අපි ආගමිතුමේ අපේ රටේ පත් කරලා තියෙන අපි කාන්තාව ඒ වගේම ප්‍රදේශ සභාව නගර සභාව මහනගර සභාවට අපි ඒ කාන්තා නියෝජන අනිවාර්යෙන්ම අපි දාලා පත් කරලා සභාවට යවනවා. ඔබතුමාගෙන් වෙනස් වූ ප්‍රශ්නයකට මට උත්තරයක් ඕනි. මෙවර ඡන්දෙදී මම කලිනුත් ඇහුවා. විශේෂයෙන්ම හින්දු ජාතින්ගේ ඡන්දය වගේම බෞද්ධ හා ඉස්ලාම් ඡන්දත් අතිවිශාල ප්‍රමාණයක් ලැබිලා තිනවා. අපේ දිස්ත්‍රික්කයේ හැටි බලන ප්‍රතිශතයත් එක්ක බලනකොට වැඩි ප්‍රමාණයක් සියලුම ජාතින්ගේ ඡන්දය ඔබතුමාට ලැබිලා තිනවා. ඉතින් මේකට මොකද්ද මේ හේතුව? ඇත්තෙන්ම එක එක පැතිවල සංහිතියාව කඩ වෙලා කියලා කියනවා, ගැටුම් ඇති වෙනවා කියලා කියනවා. ඉතින් ඔබතුමාට වගේ මෙහෙම කිසිම ප්‍රශ්නයක් නොඋනේ ඔබතුමාට මෙච්චර ආදරයක් ලැබුණේ මොකද්ද මේකේ රහස? මේමනේ මෙච්චර කාල රටේ තිබ්බේ ජාතිවාදී පක්ෂය. ඒක සිංහල ජාතිවාදී පක්ෂය වෙන්න පුළුවන්, දෙමළ ජාතිවාදී පක්ෂය වෙන්න පුළුවන්, මුස්ලිම් ජාතිවාදී පක්ෂ වෙන්න පුළුවන්. ඒල ඡන්ද ගන්න ජාතිවාදී කතා කරා. එතරම් ජාතික ජනබලවේගය කියන්නේ සියලුම ජාති වලට මේ පක්ෂයක්. දැන් අපි කියමුකෝ දැන් මම මේ දිස්ත්‍රික්කයේ දෙවෙනි එකනේ ගත්තේ. මට වැඩිපුර ඡන්ද දුන්නේ සිංහල සහෝදර ජනතාව. ඒ වගේම බලන්නකෝ අපි උතුරු පළාත ගමුකෝ යාපනයේ තුන්දෙනි පත් කළේ වුණා. ඒ කියන්නේ මේ ජාතික ජනබලවේගය කියන්නේ ඒ කියන්නේ ජාතියට සීමා වෙච්ච පක්ෂෙන් නෙමෙයි. මේ රටේ සියලුම ජනතාවට පොදුවෙන් සියලුම ජනතාවෙන් පක්ෂය. ඒ නිසා තමයි මේ රටේ ඉන්න වැඩිම සිංහල ජනතාව, වැඩිම දෙමළ ජනතාව, වැඩිම මුස්ලිම් ජනතාවගේ කැමැත්ත තියෙන්නේ අපේ ජාතික ජනබලවේගයට. ඒ වගේ තමයි මේ පත් කරලා තියෙන්නේ. මිසාපණි අපිට ඉගියක් වගේ දෙන්න බැයිද? මෙවර පළාත් පාලන ආයතන කීයක් විතර ලබා ගන්න පුළුවන් වේද? මේමයි අපි මේ ජනාධිපති මැතිවරණට වඩා අපි පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද වැඩි කරගත්තා. ඒකට වැඩි ඡන්දෙන් ගන්නවා මේ පළාත් පාලන මැතිවරණ පොඩ බලන්නකෝ. ඔබතුමාගේ සංවිධානයේ තත්ත්වයේ සංවිධායකත්වයේ තියෙන කොහෙටද? මම රක්වාන. ජයග්‍රහණය කරනවා. අනිවාර්යෙන් කිසි ගේම නැතුව අපි ජයග්‍රහණය කරනවා. ස්ථිරයි. හරි අපි පසුවත් හැමෝම ඔබතුමාට සුබ පතනවා. ඒ කලින් අපි කතා කරපු දේවල් ඉෂ්ට කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. බොහොම ස්තුතියි.